වීඩියෝ එක බලන්න කලින් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා ඉන්න. ඔන්න එකමත් එක ලස්සන ගමක ගොවියෙක් ජීවත් වුණා. එයා හරිම කඩිසරයි, කරුණාවන්තයි. අවාසනාවකට එයාගේ අම්මට කකුලේ අමාරුවක් තිබුණා. බලන්නකො පුතේ, මගේ මේ කකුලේ අමාරුව තිබුණේ නැත්තම් මාත් පුතාට බත් ටිකක් හරි උයලා දෙනවනේ. මැදෑ ඉතින් අම්මා මාව පොඩි කාලේ ඉඳන්ම බලාගත්තා. දැන් මගෙන් වෙන්න ඕන යුතුයකම් මේවා. ඒ ටික මං ඉටු කරනවා. කොහොම හරි මං අම්මව සනීප කරනවා. එහෙනම් අම්මේ මං ගිහින් එන්න. දැන් වෙලාවත් හරි. ඉතින් එහෙම කියපු අපේ ගොවිරාල එයාගේ කුඹුරු වැඩවලට එයාගේ කුඹුරට යන්න පිටත් වුණා. ඉතින් එයා දැක්කා කුඹුරු කෙරවලේ තියෙන ලස්සන පහනක්. එයා ඒක ළඟට ගියා. මේ වගේ පහනක් කොහොමද මෙතින්ට ආවේ? අනික මගේ කුඹුරට කවුද දන්නේ මේක ගෙනල්ලා දැම්මේ? බොලේ, මම මේ දකින්න හීනයක්වත්ද? මෙන්න බොලේ භූතෙක්. කොහොමද මේ භූතේ මෙතින්ට ආවේ? මට නම් මේක හිතා ගන්නවත් බැහැ. ඔයා මාව නිදහස් කරා. ඒක නිසා ඔයා මගෙන් කැමති වරයක් ඉල්ලන්න. අනේ භූතයෝ, ඇත්තටම මට කැමති දෙයක් ඉල්ලන්න පුළුවන්ද? අනේ භූතයෝ, එහෙනම් මට මගේ අම්මගේ කකුල සනීප කරලා දෙන්න පුළුවන්ද? මට ඒක විතරමයි කරගන්න ඕනේ. අම්මා ඒක නිසා ගොඩක් දුක් විඳිනවා. ඇත්තටම ඔයා නම් මහා කරුණාවන්ත මිනිස්සෙක්. වෙන මිනිස්සෙක් වුණා නම් ඉල්ලන්නේ මොනවද? රත්තරන්, මුතුමැණික්. ඔයා ඒ කිසි දෙයක් ඉල්ලුවේ නැහැ. ඔයා ඉල්ලුවාගේ අම්මගේ කකුල සනීප කරන්න කියලා. මට ඔයා ගැන ගොඩක් සතුටුයි. මම ඔයාගේ අම්මගේ කකුල සනීප කරලා දෙනවා විතරක් නෙමෙයි. මෙන්න මේ රත්තරන් ටිකත් ඔයා තියාගන්න. එහෙනම් මට දැන් යන්න වෙලාව හරි. මං එහෙනම් ගිහින් එන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මේ ලස්සන කතාව ඉවර වෙන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.